ටීචර්ට කතා කරන්න ඇහෙනවද මාව? ඔව් ළමයි? මිස්. සනුති මාව ඇහෙනවා. හොඳයි. එතකොට මම කිව්වේ අපි වැඩේ ඉස්සරහට අරගෙන යමු. මම කියාගෙන ගිය පුතේ අපේ මේ ක්ලාසස් වල ඉන්නේ ඇත්තටම විෂයේ ප්‍රවීණයි. ඒ විෂයට අදාළව ප්‍රවීණකම් ලැබපු අධ්‍යාපනික වශයෙන් ඉහළ තැනකට ගියපු අය තමයි ඉන්නේ. ඒක නිසා අර මම කියව හොඳ බ්‍රෑන්ඩ් එකකින් තමයි ඔබේ අධ්‍යයන කටයුතු සිද්ධ කරන්නේ. කියන්නේ මාස 3ක් කියන්නේ ඇත්තටම පොඩි කාලයක් නේ. මේ පොඩි කාලෙන් හරිම තැනකට ගියොත් හරිම මඟ පෙන්වීමක් ලැබුණොත් තමයි ඔබට උසස් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ශ්‍රේෂ්ඨ ප්‍රවීණ අධ්‍යක්ීම් තියෙන සහ අධ්‍යාපනික වශයෙන් ඔබේ විෂයට අදාළ දැනුමේ සන්නද්ධිත පිරිසකගේ මඟ පෙන්වීමෙන් ඔබට මේ ක්ලාස් එකේදී ඉගෙන ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට වෘත්තිමය වශයෙන් ගත්තොත් එහෙම බාහිර කතිකාචාර්යවරියක් විදිහටත් ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාල කීපයක සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලය ඇතුළු කරගත්ත විශ්වවිද්‍යාල කීපයක ඉන්විජිලේටර් කෙනෙක් විදිහටත් මම සේවය කරනවා. ඉතින් මේ හැමදේම ලැබෙන්නේ මේ උසස් පෙළ විභාගයේ සාර්ථක වුණ නිසා. මම ගත්තොත් එහෙම අපේ ක්ලාසස් වලදී මගේ කතාව හරි ලස්සන කතාවක්. ඔබට බොහෝ ආදර්ශ ගත හැකි කතාවක් තියෙනවා. ඉතින් ක්ලාස් වලදී අපි මේ රසමුසු තැන් කතා කරමින් කොහොමද මාස 3න් අපි නැගිටින්නේ, කොහොමද මාස 3න් අපි මේ වැඩේ කරන්නේ කියන කාරණාව ඉගෙන ගමු, දැනගමු. BC කරන ළමයිට ඒ අවස්ථාව තියෙනවා. ඉතින් ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම පුතේ BC ක්ලාස් එකට ඔබ සියලු දෙනාම සම්බන්ධ වෙන්න කියලා. ඒ වගේම තමයි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මාස 3කින් ඇත්තටම මේ වැඩේ කරන්න පුළුවන්ද කියන කාරණාව. දැන් මෙතන ඉන්නවා වෙනත් විෂය ධාරාවන් වලින් ආර්ට් නොවන වාණිජ්‍ය විද්‍යා වගේ විෂයන් කරලා මෙතෙන්ට ඇවිල්ලා ආය ආර්ට්ස් වලින් උසස් පෙළ කරලා ගොඩ යන්න බලන ළමයි ඉන්නවා. තවත් අය ඉන්නවා මේ සෙකන්ඩ් ට්‍රයි එක කරන කට්ටිය. ආර්ට් එකේම වෙනත් විෂයන් මාරු කරලා අලුතෙන් BC තෝරගත්ත සිංහල පොලිටිකල් තෝරගත්ත දරුවෝ ඉන්නවා. ඉතින් ඔය ඕන කෙනෙක්ට මම අත්දැකීමෙන් කියනවා. අත්දැකීමෙන් කියන්නේ මොකක්ද දන්නවද? ටීචර් උසස් පෙළ විභාගය කරන්නේ ජීව විද්‍යාව අංශයෙන් ප්‍රථම වතාව දෙවන වතාව කියන මේ ෂයි දෙකම. හැබැයි තර්ඩ් ෂයි එක වෙනත් විෂය ධාරාවකින් තමයි කරන්නේ. කියන්නේ ප්‍රැක්ටිකලි ඔබ වැනි ශිෂ්‍යයෙක්ගේ අවධියේදී මාස 3කින් උසස් පෙළ කරපු කෙනෙක් මම. ඒ නිසා මම දන්නවා ඒ වැඩේ කොහොමද කරන්නේ සහ ඔබ වැනි සිසුන් ඒ තැනට පත් කරන්නේ කොහොමද කියන කාරණා. හරි. වැටිච්ච තැනින් නැගිටපු කට්ටිය හැටියට හරි. මේ මාස 3කින් ඔබව ගොඩ දාන වැඩේ අපිට ඒ හැටි අමාරු දෙයක් නෙමෙයි. ඒ වෙනුවෙන් අපි මොනවද කරන්නේ? ඇත්තටම මේ ඉන්න විනාඩි ගානත් ඔබේ ජීවිතේ වැදගත්ම කාලයක් නේද? හේතුව තමයි මේකත් අඩුම තරමේ එක MCQ එකක් පාඩම් කළා ඒක ඔබේ විභාගේ. නමුත් ඒ වටිනා කාලේ මෙතෙන්ට යොදවලා තියෙන්නේ. එතකොට කොහොමද අපේ මේ වැඩපිළිවෙල යන්නේ BC විෂයට අදාළව? මෙතන ඉන්න බොහෝ දෙනෙක්ට මම කතා කළා කියන්නේ BC විෂය සම්බන්ධයෙන් ඉන්න බොහෝ දෙනෙක්ට මම පුද්ගලිකව කතා කළා. හරි කතා කරන්න බැරි වුණු පිරිසකුත් හිටියා තමයි. කෙසේ වෙතත් මම කියාගෙන ගියේ මේ වැඩපිළිවෙල කොහොමද යන්නේ? සෑම විෂයකටම BC විෂය ඇතුළු අනිත් විෂයන් දෙකටම දවස් 3ක් සතියේට ඔබට පන්ති යෙදිලා තියෙනවා. තියරි ක්ලාස් එක, ඒ වගේම රිවිෂන් එක සහ පේපර් ක්ලාස් එක. මෙන්න මේ ක්ලාසස් 3ක් මගින් ඔබව ගයිඩ් කරනවා මේ දිග සිලබස් වල ලස්සනට ඉස්සරහට ගලාගෙන යන විදිය. BC විෂය ගැන කතා කළොත් එහෙම පුතේ BC කොහොමද යන්නේ කිව්වොත් එහෙම තියරි දවසේදී මූලිකවම දැන් හෙට දවසේ අපි තියරි පටන් ගන්නවා. ඒක නිසා හැමෝම සම්බන්ධ වෙන්න තියරි ක්ලාස් එකට. පන්ති පැවැත්වෙන මේ පන්ති තුනම පැවැත්වෙන විදිහ BC වලට අදාළව පැවැත්වෙන විදිහ ඔයාලගේ ගෲප්ස් වලට මම දාලා තියෙනවා. ඒ වගේම තියරි දවසේදී කොහොමද අපේ වැඩසටහන යන්නේ? විශේෂයෙන්ම BC පේපර් එක සම්බන්ධයෙන් දැන් මෙතන ඉන්නේ BC ගැන අහගන්න ආපු කට්ටියනේ මේ වෙලාවේ. හින්දා මම කියන්නේ BC පේපර් එක ගැන කතා කරනකොට මේකේ MCQ හරි වෙනම 1000ක් ඔබට නොමිලේ ලැබෙනවා. ඒ වගේම අපේ ක්ලාස් එක ඇතුලේ පේපර් ක්ලාස් එක ඇතුලේ පළාත් පේපර් ටික පසුගිය ඒ වගේම පාස් පේපර්ස් ටික සහ මොඩල් පේපර්ස් සාකච්ඡාවට ලක් කරනවා. ඒ වගේම තමයි ඔබට අනිවාර්යයෙන්ම විභාගයේදී ලැබෙන්නේ මෙන්න මේ කියන තේමාවන්. දැන් අපි ගත්තොත් BC විෂය ගත්තහම මේකේ තියෙනවා පාඩම් 10ක්. 12න් 5යි 13න් 5යි. හරි. මේ පාඩම් 10න් පුතේ විභාගයේදී
එසේ කොටසේදී ඔයාලට ගොඩක් අමාරුම කොටස තමයි එසේ කොටස. ඇයි? අනිවාර්යෙන් ලියන්න බෑ MCQ එකේ වගේ තෝරන්න නැහැනේ. එසේ කොටස ඇතුලේ එන්න ප්‍රශ්න වලට අදාළව අනුමාන ප්‍රශ්න වලට අදාළව ප්‍රධාන ප්ලෑන් දෙකක්. ප්ලෑන් A, ප්ලෑන් B කියලා ප්ලෑන් දෙකකට අදාළව තමයි තියරි පැත්ත යන්නේ. තියරි ක්ලාස් එකේදී. ඒ තියරි වලට අදාළව හදපු ප්‍රශ්න, ඒ කියන්නේ එක්සෑම් ටාගට් ප්‍රශ්නම අන්තර්ගත කරපු essay model papers 6ක් ඔබට ලැබෙනවා. 6කින් පුළුවන් මේ වැඩේ කරගන්න. අන්න ඒක තමයි පුතේ විෂය ප්‍රවීණත්වය කියලා කියන්නේ. papers 6යි. ඔයාලා විශ්වාස කරන්න ගිය අවුරුද්දේ ළමයිට දුන්නේ papers 4යි. papers 4යි. papers 4න් එහාට ගියේ නේ. අන්තිම දවසේ කිව්වා පුතේ ඔය දින්නේ වගිනුත් මේව බලාපන්න. විභාගෙ ලියන්න යන්න කලින් දවසේ රෑ 10ටත් මැසේජ් කළා මේ ටික මේ ගාතාව නෙමෙයි ඔන්න මේ ගාතාව වගේ පාඩම් කරපු වැඩේ කොට දාගන්න. අන්න ඒ වගේ විෂය ප්‍රවීණත්වය කියන්නේ පුතේ වටේම අරගෙන ලොකු සීමාවක කරගෙන එක නෙමෙයි අදාළ තැනට පොයින්ට් කරගෙන. අන්නේ පොයින්ට් කිරමින් ඔයාලට තියරි එකත් ඒ වගේම පේපර් ක්ලාස් එකත් කරන්න. මොඩල් පේපර්ස් 6 අනිවාර්යෙන්ම උත්තර ලියලා මට එවිය යුතුයමයි. මම ඒ ටික ඔයාලට බලලා නැවත ඔබේ අඩුපාඩු හදලා දෙන්න. ඊළඟට රිවිෂන් ක්ලාස් එක. දැන් මෙහෙමනේ. මෙතන ඉන්නවා ගොඩක් දෙනෙක් මුලින්ම සිලබස් එක ඉගෙන ගන්න. අන්න ඒ කට්ටියට මම කිව්වේ එක්සැක්ට් සිලබස් එක ඉගෙන ගන්න මොකටද? විභාගේ කොට දාගන්න. ඒ ළමයිට තියරි දවසේදී මොනවද කරන්නේ? අර අදාළම විෂය පති උගන්වන. හැබැයි අනුමාන කියලා අපි උඩ දාලා ඔයාලා විභාගයට යවලා ඔයාලා පේපර්ස් ලියනකොට අන්න ප්‍රශ්නයක් එන්න පුළුවන් යකෝ. දීපු අනුමාන මේකේ අන්න ප්ලෑන් B එකට ගියා. ඒකෙන් අරන් ලියු. ඒකෙත් නෑ B එකෙත් නෑ. දැන් මොකද කරන්නේ? අපිට ඔබ සල්ලි දීලා පන්ති ඇවිල්ලි ඉවරයි. ඔබ තමයි විභාගෙට මුහුණ දෙන්නේ. ඔබ තමයි එතන තියෙන අසරණතාවයටපත් වෙන්නේ. ඒ නිසා මේ පන්ති වලට එන කිසිම කෙනෙක් එහෙම අසරණ වෙන්නේ නැහැ. හේතුව තමයි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමක් සිද්ධ වෙනවා. රිමයින්ඩ් කිරීමක් සිද්ධ වෙනවා. රිවිෂන් කිරීමක් සිද්ධ වෙනවා. ඒක ඇතුළේදී අපි දන්නවා රිවිෂන් ඩේට් එක තුළ BC ගැන කතා කළොත් A to Z 12 13 මේ සිලබස් දෙකටම අදාළ පාඩම් ටික රිවිෂන් එකක් විදිහට කරමින් ඔබට සම්පූර්ණ තියරි ටික කවර් අප් කරලා දෙන්න. ඒ නිසා කොහින් ඇහුවත් විභාගයේදී අසරණ නොවි පාඩම් කළොත් හැබැයි මම විතරක් උගන්වලා හරියන්නේ තනියදින් අප්පුඩි ගහලි වානවා රත්තරනේ. හරිද? ඒ හින්දා මම හරි ගයිඩ් එකක් දෙනවා මගේ පැත්තෙන් සහ අපේ BC මේ සිංහල ඒ වගේම පොලිටිකල් මේ හැම පැත්තෙම ඔබට සහයෝගය දෙනවා. ඔබට තියෙන වැඩ කරන්න. වැඩ කරන දරුවෝ අපිත් එක්ක එකතු වෙන්න ඔබේ රිසල්ට් එක ඉතාම උසස් ප්‍රතිඵලයක් බවට පත් කරගන්න මේ අපි සහ ඔබ කියන එකතුවෙන් පුළුවන් කමක් ලැබෙනවා. ඒක නිසා අන්න එවැනි වැඩපිළිවෙලක් මේ ක්ලාස් එක ඇතුලේ යනවා. ඔහොම තමයි තියරි ඒ වගේම රිවිෂන් එක ඒ වගේම පේපර් ක්ලාස් එක කියන වැඩසටහන සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ ළමයිට තියෙන තව ප්‍රශ්නයක් තමයි එක් විෂයන් අනේ අපිට නෝට්ස් නැහැ අනේ පණේ ගගා විභාග ළඟදී මොකද කරන්නේ කට්ටිය නෑ ඉස්කෝලේ යනකොට ප්‍රශ්න තියෙනවා කියන්නේ කොරණියත්තම යම්මපා ඉස්කෝලේ යන කට්ටියටත් තියෙනවා මේ ප්‍රශ්නේ නෝට් නෑ විෂයන් මාරු කරලා අලුතෙන් ආපු ඔබට විතරක් නෙමෙයි ඉස්කෝලේ යන ළමයිටත් මේ ගැටලු තියෙනවා ඒක නිසා කිසිම දෙයකට බය වෙන්න එපා BC විෂය සිංහල පොලිටිකල් මේ සෑම විෂයකටම අදාළ සෑම සටහනක්ම ඔබට ඔබගේ නිවසටම ලබා ගන්න පුළුවන්. මම සාම්පල් විදිහට පෙන්නන්න මේ තියෙන්නේ එවැනි ටියුට් එකක්. දැන් අපි ගත්තොත් මේ තියෙන්නේ 13 වසරට අදාළ පාඩම් දෙකක්. මේ ටියුට් එකෙන් කවර් කරන සම්පූර්ණ සටහන. 13 වසරට අදාළ පළවෙනි පාඩම දෙවෙනි පාඩම. හිතන්න පාඩම් දෙකක් මේ. ඒ වගේ මේකට ටියුට් 3ක් එනවා. හරි. ටියුට් 3ක් 13 වසරේ සම්පූර්ණ ටියුට් 3කින් කවර් කරනවා. මේ දෙන්නේ 12 වසර. 12 වසරේ පළවෙනි පාඩම. සිලබස් එකේ දිගම පාඩම. හැමදේම පුතේ මේ ටියුට්ස් වලට ඇඩ් කරලා තියෙනවා. ඒ නිසා අමුතුවෙන් එකතු කරන්න දේවල් මේවට නැහැ. හරි. ඔබට තියෙන්නේ මේ වාගේ තියෙන දේවල් ඇතුළත ගත්තොත් එහෙම ඉතාම කෙටියෙන්. දැන් ඔයාලා මෙතෙක් පාවිච්චි කරන පොත්පත වෙන්න පුළුවන්, බොහෝ දේවල් වෙන්න පුළුවන්. දීර්ඝ විස්තර, රචනා මාදිලේ විස්තර සහිතව තමයි තියෙන්නේ. හරිද? හැබැයි මේකේ තියෙන දේවල් කෙටියෙන්. දැන්
මෙතන ඉන්න ගොඩක් ළමයිට තියෙන ප්‍රශ්නයක් තමයි ටයිම් මැනේජ්මන්ට් එක. කොහොමද උත්තරයක් ලියාගන්නේ? අපි BC වල ගත්තොත් තියරි කියන්නේ එසේ කොටස් ලියද්දී ඔයාලා දන්නවට සිංහල වල වගේ දිග උත්තර ලියවෙනවා. අන්න ලියන්න නේද? ඔය ටර්ම් ටෙස්ට් එහෙම ලියපු කට්ටිය දන්නා. උන්ට කාලෙ මදි. පේපර් එක ඉවර කරන්න. හැබැයි එහෙම වෙන්නේ නැති වෙන්නේ. කොහොමද කාලය මැනේජ් කරගෙන අදාළ ප්‍රශ්නයට පොයින්ට් ක්‍රමයට එසේ භාවය කියන්නේ රචනා ශෛලිය සුරක්ෂිත කරගනිමින් කොහොමද මේ කියන උත්තරය ගොනු කරන්නේ කියන එක මේ ටියුට් වලින් ඔයාලට ගයිඩ් කරලා තියෙනවා. ඒ වගේ සටහන් ගැන කිසිදු බයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔබට කිසිදු බයක් ඇති කරගන්න ඕනේ උත්තර ලියන එක ගැන. මොකද මේ පැත්ත හදනවා MCQ ටික කරනවා. ඒ වගේම තමයි දැන් MCQ පේපර් එක හරි ගත්තාම මේක සාකච්ඡා කරන්න සමහර ක්ලාසස් වල හරි ගොඩක් අකමැති තවත් කෙනෙක් එක්ක මම කම්පෙයාර් වෙන්න. නමුත් මම කියන්නේ සමහර ක්ලාසස් වල කියනවා අපි පාස් පේපර්ස් ටික ඔක්කොම කරනවා. ගත්ත පේපර් එක සම්පූර්ණයෙන් එකේ ඉඳන් 50 දක්වා MCQ ටික කරලා හරි උත්තරේ මේකයි. ඔච්චරයි. එහෙම නෑ. අපේ ක්ලාස් එකේ BC ක්ලාස් එක ගත්තොත් එහෙම හැම MCQ ප්‍රශ්නයකටම අදාළව ඇයි මේ උත්තරේ හරියන්නේ? ඇයි අනිත් උත්තර වරදින්නේ? ඒ දේ කියලා දෙනවා. හරියට මේ MCQ ඩිස්කෂන් කිරීමක් මේ ක්ලාස් එක ඇතුලේ සිද්ධ වෙනවා. ඒක තමයි විය යුත්තේ. හරියන උත්තරේම ටාගට් කරන් ගියාම අන්න විභාගෙදි ප්‍රශ්න දෙනවා. සමහරව ඉන්නවනේ පාස් පේපර් බුක් එක කටපාඩම් කරන් යන අය ඉන්නවනේ. උන්ට කියනවා විභාගෙදි. ඇයි? අර පාඩම් කළා වගේ තියෙනවා. හැබැයි ප්‍රශ්න ටිකක් වෙනස්. අන්න ළමයා විභාගෙදි අසරණ. ඒ හින්දා හැම වෙලේම ඔබ ඇයි උත්තර හරියන්නේ? ඇයි අනිත් උත්තර වරදින්නේ? ඒක තුල තියෙනවා බොහෝ විෂය කරුණු ආවරණය වීමක්. මේ විදිහට MCQ එක ඇතුළේ පුතේ ඔබට සමස්ත විෂය නිර්දේශය තුල ඉතාම පහසුවෙන් උත්තර ලියාගත හැකි විදිහට පේපර් ඩිස්කෂන් එකක් යනවා. එසේ එකත් එහෙමයි. එසේ කියන ලොකු වැල්වට අරන් දාන්නේ නැහැ. මොකද මේ වෙලාවේ ඔයාලා ඉන්න ප්‍රෙෂර් එකක. මේ විෂයන් 3ක් දවස් 99යි. කොහොමද මේ වැඩේ කරගන්නේ? ප්‍රෙෂර් වැඩි. සමහරු වර්ක් කරන ගමන් මේකට එන්නේ. සමහරුන්ට බබාලා ඉන්නවා. සමහරු ඉස්කෝලේ යනවා. වගේ බොහෝ විවිධ මට්ටම් වල ඉන්න කට්ටිය. ඒ නිසා ඔබව ප්‍රෙෂර් කරන්නේ නැතුව ඔබට මේ අදාළ කරන ගයිඩ් එක පුතේ මේ ක්ලාස් එක ඇතුලේ තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපේ මේ සෑම පන්තියක්ම ඉස්සරහට යන්නේ. ඒක නිසා මම ඔබට කියනවා විශ්වාසයෙන් මේ වැඩසටහනට ඔබට සම්බන්ධ වෙන්න කියලා. බල කරන්නේ නැහැ. අර කියන්නේ බුදුහාමුදුරුවෝ කියන ඒහි පස්තිකෝ එන්න ඇවිල්ලා බලන්න ඔබට ගැළපෙයි නම් අරගන්න නැත්තම් යන්න. හරි. ඒ වගේ බල කිරීමක් නැහැ. ඇවිල්ලා වැඩේ අල්ලගෙන යන්න පුළුවන් නම් දිගටම පන්ති එන්න. හෙට ඉඳන් BC පටන් ගන්න. හෙට ඉඳන් BC ක්ලාස් එක පටන් ගන්නවා. ඒ වගේම තමයි මේ ක්ලාස් එකේ පොලිටිකල්ස් ගැන මම හිතන්නේ අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. පොලිටිකල්ස් කතා කළා මේ වෙද්දිනොත් ශේෂ්ත්‍රේ ප්‍රවීණ මාතර ප්‍රදේශය ගත්තොත් එහෙම ප්‍රවීණම පොලිටිකල් ගොරුවරයා. පොලිටිකල් සර් කියලා කියන්නේ අපේ දයන් සර්. ඉතින් ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂින් තියෙනවා. හොඳ උසස් ප්‍රතිඵල සර්ගේ තියෙනවා. හොඳ ටියුට් සෙට් එකක් හම්බ වෙනවා. ගැඹුරු පොලිටිකල් දේශපාලනික කරුණු සරලව ඔබට එන්නත් කරනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. මේ පැත්ත සම්පූර්ණයෙන්ම සර් ඔබේ බලා ගන්නෙවි. ඒ වගේම සිංහල පැත්ත අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. මේ වැඩසටහනේ පුරෝගාමී අපේ චතුරංග සර් අද දවසේ සර් සම්බන්ධ වෙන්නේ අත්‍යවශ්‍ය කාරණයක් නිසා. කෙසේ වෙතත් හෙට දවසේ සිංහල ක්ලාසස් ස්ටාර්ට් කරනවා සර්ගෙත් තියෙනවා. ඒතර සිංහල ක්ලාස් එකේදී සර් ඔබව දැනුවත් කරાવી කොහොමද මේ වැඩසටහන යන්නේ? දැන් අපි ගත්තොත් එහෙම සාහිත්‍ය පේපර් එකක්, ව්‍යාකරණ පේපර් එකක් මේ විදිහට දැන්. ඇත්තටම මම බයෝ කරපු කෙනෙක් විදිහට, ජීව විද්‍යාව කරපු කෙනෙක් විදිහට මම දන්නවා මම අකමැති මොන දෙයක් තමයි සිංහල කරන්නේ. හරි. ඒක ලොකු රිස්ක් විෂයක් කියලා මට ඒ කාලේ දැනුණා. ඒකට හේතුව සාහිත්‍ය තියෙනවා, ව්‍යාකරණ තියෙනවා මොනවද මේවා? කරන්නේ කොහොමද? බැරි දෙහි. කොහොමද මගේ අකුරු විද්‍යාගණනාගේ හැමත් තියෙනවනේ. අකුරු ලස්සන නෙවෙයි. ගොඩක් අය අර ලියාගෙන යනවා මගෙත් එහෙම. ඕක තාමත් ඇවිල්ලා නැහැ. ඒ වගේ අකුරු ගැන මේවා කරගන්න ඒ ප්‍රශ්න තිබ්බා අපිට. විෂයක් මාරු කරලා ඉති. හරිද? හැබැයි පුතේ අධ්‍යක්ීමෙන් කියන්නේ මේ ශේෂ්ත්‍රී සර්ලත් එක්ක අපි ගනුදෙනු කරනවා ගොඩාක් කාලයක්. ඒ නිසා මේ අමාරුයි කියලා අපිට නිකන් ඔළුව මැවෙන සිංහල වගේ විෂයක් ව්‍යාකරණ සාහිත්‍ය කොටස් දෙකම ඉතාම සරලව
මේ විභාගයම ටාගට් කරගෙන කරන්නේ කොහොමද කියන එක ගැන අපේ සර් ඔබට කියලා දෙවි. ඒකට සර්ට ඕන තරම් අත්දැකීම් තියෙන හේතුව සර් මේ වෙනකොට උසස් පෙළ සිංහල විෂය සම්බන්ධයෙන් රජයේ පාඨශාලාචාර්යවරයෙක්, ඒ වගේම සිංහල විෂය භාර ගුරුවරයෙක්, ඒ වගේම සර් කියන්නේ ටියුෂන් ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණ සිංහල ගුරුවරයෙක්. හරි. ඒ වගේම තමයි ඔබට වැදගත්ම වෙන කාරණාව තමයි විභාග උත්තර පත්‍ර නිරීක්ෂකවරයෙක්, ඒ වගේම උත්තර පත්‍ර පරීක්ෂකවරයෙක් වීම ඉතාම වැදගත් වාසියක් ඔබට. මොකද එයා දන්නවා ළමයි මේ විදිහට ලියන්නේ, මුම් මේ විදිහට ලියන්නේ, මේකයි හැමදේම දන්න ගුරුවරයෙක්. ඒක නිසා එවැනි මහා යෝධ ශක්තියක් තමයි අපේ සිංහල ගුරුවරයා කියන්නේ. අපිට ශක්තියක් ඒ නිසා ඔබටත් අනිවාර්යයෙන්ම ලොකු ශක්තියක් ඒවි සිංහල කරන ළමයිට. ඒක නිසා බය නැතුව ක්ලාස් එක තෝරගන්න. ඒ වගේම තමයි ඔබේ යාළුවෝ තව ඉන්නවා වෙන්න පුළුවන්. හරි. ඔබේ යාළුවන්ටත් අනිවාර්යෙන් දැනුවත් කරන්න මේ ක්ලාස් එක ගැන. මේ ගුරුවරු හොඳයිද කියලා බලන්න පළවෙනි මාසේ සම්බන්ධ වෙන්න. ඒ වගේම තවත් අය ඉන්නවනේ ඔබ සම්බන්ධ වෙන්නේ නැත්නම් ඔබේ යාළුවෝ වෙන්න පුළුවන්, ඔබේ සහෝදරයෝ වෙන්න පුළුවන්. මෙතන එහෙම අයත් හිටියා. සහෝදරයා වෙනුවෙන් පන්තියට, සහෝදරයව පන්තියට ඇඩ් කරන්න අකි කතා කරනවා. අන්න ඒ වගේ කට්ටිය. ඉතින් එහෙම දැනුවත් කරමින් පන්තිය ගැන දැනුවත් කරන්න තවත් කෙනෙක්ට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද අපි මේ ශාස්ත්‍රයේ කොහොමද අඛණ්ඩව ඉන්නවා. ඔබ තව දින 99කින් උසස් පෙළ ලිව්වා. ඔබේ ලෝකවලට ඔබ ඉගිල්ලිලා ගියා. ඉතින් සතුටින් ඉගිල්ලිලා යන්න නම් ඊළඟ හිංගන අලුත් අවුරුද්ද නේද? හොඳට කිරිබත් කාලා සතුටින් ඉන්න නම් අනිවාර්යෙන්ම මොකද කරන්න ඕන? උසස් පෙළ හරියට කරගන්න ඕන. මේ පන්තියට ආවත් නාවත් අවසාන වශයෙන් මම කියන්නේ මේ පන්තියට ආවත් නාවත් බල කරන්නේ අපි කවුරුත් ආවත් නාවත් අනිවාර්යෙන්ම මම කියනවා අවධාරණයෙන් මම කියනවා බලහත්කාරයෙන් මම කියනවා ඔබේ විභාගය කරනවා කියන තීරණය අතාරින්න. අනිවාර්යෙන්ම උසස් පෙළ විභාගය අනිවාර්යෙන්ම ඔබ උසස් අන්දමින් ජයගත යුතුමයි. මොකද ඔබ ඔබේ හිණ විතරක් නෙමෙයි පුතේ, ඔබේ අම්මා තාත්තා, ඔබේ පවුල මේ හැම දෙයකම සිහින රඳා පවතින්නේ, සතුට රඳා පවතින්නේ ඔබ මේ මාස 3 වැඩ කරන විදිය. ඒක නිසා ක්ලාස් වලට ඇවිල්ලා හෝ ඔබේ මේ සිහින මාවත සාර්ථක කරගන්න මේ පන්තිය ශක්තියක් කරගන්න කියලා ආරාධනා කරමින්, ඒ වගේම දැන් කෙනෙක්ට ප්‍රශ්න තියෙන්න පුළුවන්, කොහොමද දැන් මේ පන්තියට සම්බන්ධ වෙන්නේ? ඒ වැඩ පිළිවෙල කියලා ගියේ නෑනේ අපි. නේද? ඒකත් කියලා යන්න බෑ. හරි. අපි ගත්තොත් එහෙම පන්ති ගාස්තු ඒක දැනුවත් කළ යුතුමයි. මං හිතන්නේ කෝල් එකක් ඔයාලට දුන්න වෙලාවෙත් මේ ගැන දැනුවත් වෙලා තියෙනවා බොහෝ පිරිසක්. පන්ති ගාස්තුව පුතේ රුපියල් 3000ක මුදලක් මේ වෙනුවෙන් අය කරනවා. 3000ක මුදලක් එක විෂයකට. විෂය එක විෂයකට 3000ක් ගන්න එක ඇත්තටම අසාධාරණද? කියන්නේ අමෝ 3000 නෑ, අසාධාරණ නෑ. හරි. හේතුව තමයි හරි පන්ති 3ක් සතියට වැටෙනවා. එක ක්ලාස් එකකට රුපියල් 1000ක වගේ පොඩි මුදලක් තමයි ඔබෙන් අය කරලා දෙන්නේ. හිතන්න මෙවැනි ගුරුවරු කිහිප දෙනෙක්, කියන්නේ ප්‍රවීණ ගුරුවරු කිහිප දෙනෙක්ගේ එකතුවකින් මේ විදිහ වැඩපිළිවෙලක් ටියුටුත් දීලා, දවස් 3කුත් උගන්වලා, රෙකෝඩිනුත් දීලා, පේපර්ස්ුත් බලලා මම හිතන්නේ නැහැ එහෙම තැනක් ඔබට ආයෙත් හම්බ වේවි කියලා. ඉතින් ඒක නිසා අදාළ පන්ති ගාස්තුව ගෙවීමෙන් පසුව හරි මේ මැයි මාසේ 5 වෙනිදා වෙනකම් විතරයි ඔබට පන්ති ගාස්තු පියවීමට කාලය තියෙන්නේ. ඒ වගේම පන්ති වලට අලුතෙන් ළමයි සම්බන්ධ කර ගැනීම සිද්ධ වෙන්නේ මේ මැයි 5 වෙනිදා දක්වා පමණයි. ඉන් එහාට අපි ළමයි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මැයි 5 වෙනිදාට ප්‍රථමයෙන් අනිවාර්යයෙන් ඔබ පන්තියට සම්බන්ධ වෙනවා නම් පන්ති ගාස්තු පියවීම කරලා හරි ඔබේ නම, ඔබේ පාසල හෝ ඔබේ පාසල් යන නැත්නම් ප්‍රයිවට් නම් ඒ බව සඳහන් කරලා ඔබේ ප්‍රදේශය සහ වැඩ කරන දුරකථන අංක 2ක් සහ ඔබ මුදල් ගෙවූ විෂය සිංහල, BC, පොලිටිකල් නම් තුනම දාලා අනිවාර්යයෙන්ම අදාළ ගුරු භවතාට එවිය යුතුයි. ඒ එවීමෙන් පසුව ඔබට පුළුවන්කමක් තියෙනවා ඒ මාසයට අදාළ paid group එකට add කරන්න. දැන් මේ වෙනකොට BC විෂය ගත්තොත් ළමයි කිහිප දෙනෙක් payment කරලා තියෙනවා. හෙට ක්ලාස් ස්ටාර්ට් කරන නිසා paid group එකට මම මේ කට්ටියව අද add කරනවා. ඔබ දන්නවා මේ වෙනකොට BC group එකේ ළමයි add වෙලා ඉන්නේ ඔක්කොම ටික paid group එකට මම හෙට add කරනවා. එතකොට දැන් අදනි කිව්වේ අපි මේ වැඩේ මෙහෙමයි කියලා. හෙට ක්ලාස් එකට සම්බන්ධ වෙන කට්ටිය මට දැනුවත් කරන්න payment නොකලත්. මොකද ඒ අයට මම link එක දෙන්නම්.
පස්වෙනිදට ප්‍රථමයෙන් අනිවාර්යෙන්ම පේමන්ට් කරන්න සිද්ධ වෙනවා. එහෙම වුණාම තමයි paid group එකට ඒ අයව ඇඩ් කරන්නේ. ඉතින් ඒ විදිහට තමයි වැඩපිළිවෙල යන්නේ. ඔබ ඔය කියන විස්තරවලට අමතරව තවත් යම් දෙයක් දැනගන්නට අවශ්‍යයි නම් මේ ඔබේ අවස්ථාව. කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න පුළුවන් කමක් තියෙනවා. ඔව් ඔයාලට ඒ අවස්ථාව පුතේ. කතා කරමු බලන්න. තියෙනවද මොන හරි ප්‍රශ්න? නෑ. සනුති ප්‍රශ්න තියෙනවද? නෑ. බලමු කවුද මැසේජ් එකක් දාන්නේ. මොකද්ද පුතේ? මම ටීචර් එක කතා කරානේ ටීචර් ඒක නිසා ප්‍රශ්න නැහැ. හරි. සනුති මට කතා කළා මට මතකයි. ඒකයි මම නමත් හැවේ. ටීචර් ක්ලාස් ෆී කීයද පුතේ? ක්ලාස් එකක එක සබ්ජෙක්ට් එකකට ක්ලාස් ෆී එක 3000යි. ඔයාලා දන්නවා මේ 3000 නෙමෙයි අර වෙන තැන්වල මේක 5000 කියන ප්‍රයිස් එකට යන්නේ ක්ලාස් ෆී එක. මේක හරි අකමැති වැඩක් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කියවීම. නමුත් කියන්න සිද්ධ වෙනවනේ නේද? එතකොට රුපියල් 3000ක මුදලක් තමයි පේමන්ට් එක විදිහට ගන්න. විෂයන් එක විෂයකට 3000. හරි. ඊළඟට තව ඊට අමතරව කවිෂා. තව ඉන්නේ කවුද? රෙකෝඩ් එක බලන අයටත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ අය අනිවාර්යයෙන්ම ඒ ගුරුවරයාට මැසේජ් එකක් දාන්න. ඔබ ගෲප්ස් වල ඉන්න නිසා ගැටලුවක් ඇති වෙන්නේ නැහැනේ. හරි. චනුමි. ඔව් පුතේ. ගැටලු තියෙනවද? දැනගන්න යම් දෙයක්? පොඩි පිරිසක් ඉන්න නිසා මම වෙනම ඇඩ්‍රස් කරන්න. චනුමි. ඔව් ගැටලු නැහැ. කාවින්ද්‍යා තිබ්බ ගැටලුව. ඔව් පුතේ. චනුමි කතා කරන්න. ගැටලු නැහැ. ප්‍රශ්නයක් නෑ. නුවණි ගැටලු නෑ. ශකීරා රශ්මි ගැටලු නෑ. නැහැ ටීචර්. හරි පුතේ හරි. එතකොට ඔය ටික තමයි දැනුවත් කරන්න තියෙන්නේ. දැන් සිංහල සම්බන්ධයෙන් නම් ඔයාලට තියෙන ප්‍රශ්න ටික චතුරංග සර් හෙට ක්ලාස් එක ස්ටාර්ට් කරනවානේ. සර් ඔයාලට කතා කරාවේ. ඒක නිසා සර් එක සම්බන්ධ වෙලා සිංහල කරන දරුවෝ ඒ වැඩසටහන කරගෙන යන්න. ඒ වගේම තමයි VC කරන දරුවන්ට මේ රෙකෝඩ් එක අද බලනවා ඔබ. ඔව් මේ බලනවාද ඒක නිසා ඒ අය අනිවාර්යෙන්ම හෙට ක්ලාස් එකට ජොයින් වෙන්න. අපි වැඩේ ඉස්සරහට කරගෙන යමු. බය වෙන්න එපා. ඇත්තටම එහෙම ලොකු ස්ට්‍රෙස් එකක් දෙන විදිහට මේ විෂය ඔලුවට දාන්න. හරි. සරලව අපි මේව කතා කරමු. කතා කරලා ඔලුවට දාගමු. කොහොම හරි. හරි. මේ අවුරුද්දේ BC විෂය ගත්තොත් මගේ මේ පාර ළමයි 150ක් විතර මගේ BC ලියනවා. ළමයි 150ක් විතර. එතකොට මගේ තියෙන ප්‍රධානම ටාගට් එක තමයි මේ 150න් හොඳ රිසල්ට් එකක් අවුට්පුට් කරන. ඒක තමයි මගේ සාර්ථකත්වය. ඔබ දිනවන එක තමයි මගේ සාර්ථකත්වය. ඒක නිසා ඔයාලව අතාරින්නේ. ඔයාලා ඉන්නේ මාස 3ක කියන්නේ අසාධ්‍ය රෝගීන් වගේනේ. ඒක නිසා ඔයාලට අවශ්‍ය කරන ප්‍රතිකර්මය ඔයාලට රිද්දන්න නැතුව දෙන්න ඕන. අර අපේ මේ පොලිටිකල් සර් කිව්වා වගේ. රිද්දන්න නැතුව ඔළුව අත ගාලා හින්සිරුව ඉන්ජෙක්ෂන් කරන්න ඕන. ඒ හින්දා ප්‍රෙෂර් කරන්නේ නැතුව මේ වැඩේ ඉස්සරහට අරගෙන යන්න. හරිද? එතකොට ක්ලාස් එකේදී BC වල නම් දැන් හෙට සම්බන්ධ වෙන ළමයිට අදාළ ටියුට් එක දැන් තාම ලැබිලා නැහැනේ. පේමන්ට් කරාට පස්සේ තමයි ටියුට්ස් දාන්නේ. ඒ නිසා පේමන්ට් එක ඒ කියන නිශ්චිත දවසට දාන්න මට ඔක්කොම එකට දැම්ම හැකියි. මොකද අනිත් ළමයිගේ ටියුට්ස් ඔය වගේම තැතැලට යනවා. ගොඩක් අය ඉන්නවා පැටලෙන්න පුළුවන්. හරි. ඒක ඒ වගේම හැම පාඩමකටම අදාළ. දැන් පේමන්ට් කළාට පස්සේ හෙට ඉඳන්ම PDF ටික ගෲප්ස් වල වැටෙනවා. 12 වසරට අදාළ ඒ පාඩමට අදාළ සේරම PDF ටික මම දානවා. පාඩම නොකල PDF ටික දානවා. ඔයාලට තියෙන පාඩම බලා ගන්න. ඒ කියන්නේ උගන්වන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. අද දවසේ කතා කරන කොටසට අමතරව ඒ පාඩමට අදාළ සමස්තය දෙනවා. ඔයාලා පාඩම් කරගන්න. මොකද ඔයාලා මං උගන්වන සීමාවෙම ඉන්නේ නැහැ. ඉස්සරහට පාඩම් කරගෙන යන්න. ඒ වගේ එහෙම ලෝභකමක් පුහකකමක් නැතුව අවශ්‍ය සටහන් ටික පුතේ ඒ ළමයිට ලබා දෙන්න. ඉතින් ඒ වගේ වැඩ යනවා. මම කවුද? කොහොමද වැඩ කරන්නේ? මේ හැමදේම බලා ගන්න හෙට හම්බ වෙමු. BC ළමයි. එහෙනම් මං හිතන්නේ මේ අද දවසේ සම්බන්ධ වුණු ඒ වගේම මේ රෙකෝඩින් එක බලන ඔයාලා හැමෝටම ආරාධනා කරනවා දිගටම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. එහෙනම් ඔබ සියලු දෙනාගේම සිහින හැබෑ වෙන සිහින තපල වෙන ජයග්‍රාහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරමින්
අද දවසේ මේ වැඩසටහන මෙතනින් අවසන් කරනවා. එහෙනම් අපි හෙට ඉඳන් දිගටම වැඩ කරමු. ඒ බලාපොරොත්තුෙන් නවතින්නම් පුතේ. හැමෝටම ආයුබෝවන් සුබ දවසක් වේවා.